ආයිබෝවන් මේ දවස්වල තිබ්බ කුණාටු තත්ත්වය නිසා වගාවන්ට ලොකු හානියක් වුණා නේද? ඉතින් මේ වගා හානිවලට මුහුණ දීපු ගොවි ජනතාවට උදව්වක් විදියට රජය විශේෂ මූල්‍ය ආධාර වැඩසටහනක් පටන් අරන් තියෙනවා. අපි මේ ගැන විස්තර ටිකක් කතා කරමු. බලමු කොහොමද මේකෙන් ප්‍රයෝජනයක් ගන්නේ කියලා. ඇත්තටම පසුගිය දවස්වල තිබ්බ අයහපත් කාලගුණය නිසා ගොඩක් දෙනෙක්ගේ වගාවන්ට හානි වෙන්න ඇති. ඒක ඇත්තටම ලොකු පාඩුවක්. අපි හොඳ ආරංචියක් තියනවා. ඒ තමයි මේ පාඩුවට සහනයක් දෙන්න රජයෙන් දැන් විශේෂ මූල්‍ය ආධාරයක් ලබා දෙනවා. ඉතින් මේ ගැන තමයි අපි අද සම්පූර්ණයෙන්ම කතා කරන්නේ. හරි. එහෙනම් අපි කෙලින්ම කාරණාවට බහිමු. මේ වැඩසටහන ගෙනීමේ ප්‍රධානම අරමුණ වෙන්නේ කුණාටුවෙන් හානි වෙච්ච වගා බිම්වල නැවතත් වගා කටයුතු පටන් ගන්න අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබා දෙන එක. ඉතින් හැමෝටම දැනගන්න අවශ්‍යම දේ තමයි මේ වැඩසටහන යටතේ කොයි වගේ මුදලක්ද ලබා ගන්න පුළුවන් වෙන්නේ කියන එක. අපි දැන් ඒ ගැන බලමු. හරි. මෙහෙමයි. මේ ආධාර මුදල කොටස් දෙකකට තමයි බෙදෙන්නේ. දැන් හිතන්නකෝ කවුරු හරි වගා කරන්නේ වී, බඩිරිඟු, මුං, සෝයා වගේ අතිරේක ආහාර භෝග කියලා. එහෙමනම් අක්කරයකට රුපියල් 60000ක මුදලක් ලැබෙනවා. හැබැයි එළවලු, මිරිස්, ලූණු, කෙසෙල් වගේ වෙනත් භෝග වගා කරනවා නම් ඒ මුදල ඊටත් වැඩි. ඒ කියන්නේ රුපියල් 80000ක්ම ලැබෙනවා. ඉතින් පැහැදිලි නේද? වගා කරන භෝග වර්ගය අනුව ලැබෙන ගාණ වෙනස් වෙනවා. මේ තියෙන්නේ ඒ නිල නිවේදනය. මේකෙත් පැහැදිලිවම දාලා තියෙනවා අතිරේක ආහාර භෝගවලට රුපියල් 60000කුත් එළවලු සහ අනෙකුත් භෝගවලට රුපියල් 80000කුත් විදිහට තමයි ආධාරය වෙන් කරලා තියෙන්නේ කියලා. හොබයි දැන් ලැබෙන මුදල දන්නවා අවසන් දිනයක් දන්නවා. එන ඊළඟට බලමු මේකට හරියටම අයදුම් කරන්නේ කොහොමද කියලා. මේක හරිම සරල පියවර 3කින් කරන්න පුරුවන් වැඩක්. හරි. මේක කරන්නේ තියෙන්නේ සරල පියවර 3කින්. මුලින්ම තමන්ගේ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක කාර්යාලයට යන්න. ගිහින් මේකට අදාළ අයදුම්පත් ඉල්ලගන්න. ඊළඟට දෙවෙනි පියවර තමයි ඒ අයදුම්පත් හරියටම පුරවලා අත්සන් දෙකක් ගන්න ඕනේ. එකක් ගොවි සංවිධානයේ සභාපතිගෙන් හරි ලේකම්ගෙන් හරි අනිත් එක කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර ඒ කියන්නේ කෘප්පා නිසා නිලධාරිගෙන්. ඔය අත්සන් දෙකම අරගෙන සහතික කරගත්තට පස්සේ තුන්වෙනි සහ අවසාන පියවර ඒ තමයි ඒ සම්පූර්ණ කරපු අයදුම්පත්ත ආයමත් කෘෂිකර්ම උපදේශකතුමාටම ගිහින් බාර දෙන එක. අයදුම්පත විතරක් අරන් ගිහින් දුන්නට මදි. ඒත් එක්කම තවත් ලේඛියවිලි ටිකක් එකතු කරන්න ඕන. අපි බලමු මොනවද කියලා. මෙන්න මේ ටික තමයි ඕන වෙන්නේ. හරියට පුරවල සහතික කරගත්ත අයදුම්පත, ජාතික හැඳුනුම්පතේ කොපියක්, සල්ලි දාන්න ඕන නිසා බැංකු පාස්පතේ පළවෙනි පිටුලේ කොපියක් සහ සම්පූර්ණ කරපු පොදු 35 කියන චක්‍රය. මේ ටික පිළිවෙලකට ලෑස්ති කරගත්තම වැඩේ හරිම ලේසි. හොඳයි අපි දැන් මේ ක්‍රියාවලියේ අවසාන අදියරට ඇවිත් තියෙන්නේ. දැන් අපි බලමු යම් මේකින් ගැටලුවක් මතු වුණොත් උදව්වක් ගන්න පුරුවන් කොහොමද? ඒ වගේම අවසාන වශයෙන් මතක තියාගන්න ඕනම දේවල් මොනවද කියලා. මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේ වැඩසටහන ගැන මොකක් හරි ගැටලුවක් තිබුණොත් තව විස්තර දැනගන්න ඕන නම් එහෙමත් නැත්නම් තාක්ෂණික උපදෙස් අවශ්‍ය නම් වෙන කොහෙවත් යන්න ඕන නෑ. කෙලිම යන්න තමන්ගේ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක හම්බ වෙන්න. අවශ්‍ය හැම උදව්වක්ම එතනින් ලබා ගන්න පුළුවන්.